ආයිබෝන් යාළුවනේ මම චමිල් වීරසිරිවර්ධන අදත් අපි කතා කරන්නේ ලංකා දේශපාලන තත්ත්වය. අද අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ සර්ව ඇරෙස්ට් කරලා තියෙනවා. මොකටද ඒ ඇරෙස්ට් කරලා තියෙන්නේ? කවුද ඒ ඇරෙස්ට් කරලා තියෙන්නේ කියලා බලමු. අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ හැදෙන්නේ කොහොමද? අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ කියන්නේ අඩ්මිරාල් කෙනෙක්. ලංකාවේ අඩ්මිරාල්ලා නාවික හමුදාව පවතින්නේ ඒ එංගලන්තයේ තියෙන සම්ප්‍රදාය අනුව. එංගලන්තයෙන් තමයි ලංකාවේ නාවික හමුදාව හැදුවේ. අපි ඒගොල්ලොම අපි යටත් කරගෙන ඉන්න කාලේ. ඊට කලින් නාවික කටයුතු කරේ ওই නාග ගෝත්‍රික කියන ඒ ගෝත්‍රික පවුල් පසුබිමට අනුව ඒ කට්ටිය තමයි තාත්තා නාවික කටයුතු කරනවා, පුතාත් නාවික කටයුතු කරනවා, සීයාත් නාවික කටයුතු කරනවා වගේ. ඒක වෙනස් කරලා නාවික හමුදාවක් විදිහට හැදුවේ එංගලන්තකාරයෝ. ඒතකොට එංගලන්තයෙන් තමයි නාවික හමුදාව පිටේ තියෙන බලතල එන්නේ. ඒතකොට ලංකාවේ නාවික හමුදාව පිටේ අදත් හැකියාවක් තියෙනවා. ඒ කාලෙත් එංගලන්තේ ත්‍රස්තවාදී කණ්ඩායමක කවුරු හරි ඉන්නවනේ. අපි හිතමු පයිරට් කෙනෙක් ඉන්නවා, මුදු මංකොල්ලකාරයෙක් ඉන්නවනේ. ඒ මුදු මංකොල්ලකාරයව ගන්න පුළුවන් නාවික හමුදාවට. අරගෙන පඩියක් දෙන්න පුළුවන්. ඒක තමයි නාවික හමුදාවේ නීතිය. ලංකාවේ නාවික හමුදාපතිට අද ඉන්න දැන් අලුත් නාවික හමුදාපතිතුමෙක් පත් වෙලා ඉන්න. එයාට පුළුවන් අවශ්‍ය නම් ත්‍රස්තවාදියෙක් LTT ත්‍රස්තවාදියෙක් හරි නැත්නම් JVP ත්‍රස්තවාදියෙක් හරි නාවික හමුදාවට ගන්න. අරගෙන තනතුරක් දෙන්න. එයාට කැමති තනතුරක් දෙන්න පුළුවන්. දීලා පඩි දෙන්න පුළුවන්. කණ්ඩ බොණ්ඩ දෙන්න පුළුවන්. ඉන්ෆෝම් දෙන්න පුළුවන්. තුවක්කු, වෙපන්, ගිනි පොපුරන ද්‍රව්‍ය ඕන දෙයක් දෙන්න පුළුවන්. ඒක තමයි නාවික හමුදාවේ නීතිය. එතකොට ඒ නීතිය පාවිච්චි කරලා දැන් යුද්ධය යන වෙලාව විශේෂයෙන් ඒ නාවික හමුදාපතිතුමාට තියෙන බලතල පාවිච්චි කරලා අපි දැක්කා LTT ත්‍රස්තවාදියෙක්ට නාවික හමුදාවේ පඩි ගෙව්වා. තනතුරක් දුන්නා. ඉදුම් හිටුම් දුන්නා. ඒ ට්‍රින්කෝ කඳවුරේ තමයි ඒ ත්‍රස්තවාදියා හිටියේ. එයාගේ නම කරුණා අම්මාන්. ඒ කරුණා අම්මාන් LTT ත්‍රස්තවාදියාව හමුදාවට ගත්තේ, නාවික හමුදාවට ගත්තේ එවකට සේනා විධායක ගේ සහ නාවික හමුදාපතිගේ තියෙන බලතල අනුව. ඒ කියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයයි අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩයි තමයි ඒ කරුණා අම්මාන්ට නේවිගෙන් පඩි ගෙව්වේ. ඒ වගේ බලයක් තියෙනවා ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩට. ඒ වගේ බලයක් තියෙනවා. ඒගොල්ලන්ට ඕන කෙනෙක් නාවික හමුදාවට ගන්න. ඒක තමයි එංගලන්තේ සම්ප්‍රදාය. එංගලන්තේ රජුරුවන්ට සහ එංගලන්තේ ලෝඩ් ඔෆ් ලෝඩ් නේවල් ලෝඩ්ට පුළුවන් නැත්නම් නාවික හමුදාපතිතුමාට තියෙනවා පුළුවන් තමන්ට කැමති කෙනෙක් නාවික හමුදාවට ගන්න. පයිරට්ලා ගන්න පුළුවන්, ත්‍රස්තවාදීන් ගන්න පුළුවන්, ඕන කෙනෙක් ගන්න පුළුවන්. තමන්ගේ පුතා වුණත් දාන්න පුළුවන්, තමන්ගේ මල්ලි වුණත් දාන්න පුළුවන් නාවික හමුදාපති කරලා. ඒ වගේ බලයක් තියෙනවා. නැත්නම් කොහොමද ඒ සේනා විධායක කෙනෙක් යුද්ධයක් කරන්නේ? යුද්ධේ අපිට කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න වෙලා යුද්ධ දිනන්න. යුද්ධ දිනනකොට තමන්ගේ පුතාව හමුදාවට දානවා, තමන්ගේ මල්ලි නාවික හමුදාපති කරනවාද? ත්‍රස්තවාදියෙක් ගෙනල්ලා නාවික හමුදාවේ පඩි දෙනවාද කියන එක ඒ මනුස්සයාට බලයක් තියෙනවා. දැන් එතකොට ওই JVP කාර්යෝ මොකද්ද මේ නැට්ට පාගෙන දඟලන්නේ? JVP කාර්යෝ නූගත් මනුස්ස කොට්ටාසයන්. ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. කැම්පස් ගිහිල්ලා නැහැ. කැම්පස් ගියත් හොරට A level කරලා ඉංග්‍රීසියෙන් කරන විද්‍යා උපාධියක් තියෙනවා කියලා කියන බොරුකාරයෝ. ඉංග්‍රීසි අකුරක්වත් බැරුව කොහොමද ඉංග්‍රීසියෙන් උගන්වන භෞතික විද්‍යා උපාධියක් ගන්න කලින් කැම්පස් එකේ? ඒ බොරුවක්. ඒ කට්ටිය A level කරලා තියෙන්නේ වෙන කෙනෙක් ලවා. ඒ අර තමන්ගේ කාඩර් එකේ කැම්පස් එකට රින්ග ගන්න ඕන හින්දා. අපි ඒක ගැන වැඩි දුර කතා කරලා වැඩක් නැහැ. නමුත් මේ මොකද්ද මේගොල්ලෝ ඇයි මෙහෙම කරන්නේ? ඔය JVP එකේ කැලුම් ජයසුමන අයියා, ඔයගොල්ලෝ බලන්න කැලුම් ජයසුමන අයියාගේ වීඩියෝ වල කැලුම් ජයසුමන අයියා කියනවා මොකද්ද මේ JVP කාර්යෝ කරන්නේ? කවුද අනුර කුමාර කියන්නේ? කවුද අනුර කුමාර කියන්නේ? ටිල්වින් සහෝදරයාගේ පියන්. ටිල්වින් සහෝදරයා ගෙදර නැති වෙලාවට ගෙදර අතුපතු ගාගෙන ඉන්නේ අනුර කුමාර දිසානායක. JVP එකේ ඔය කුත්ති අධිකාරි මණ්ඩලය වගේ ඔය කැලේ රැස්සන මණ්ඩලේ ටිල්වින් සිල්වා අත උස්සනකම් බලන් ඉඳලා තමයි අනුර කුමාර අත උස්සන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තුවට දාලා තියෙන පොල්ලෙල්ලෝ. ඒ වගේම ජනාධිපතිට දාලා තියෙන පොල්ලෙල්ලා තමයි අනුර කුමාර දිසානායක කියන්නේ. අනුර කුමාර නෙවෙයි අපි ටාගට් කරන්න ඕනේ. කැලුම් ජයසුමන අයියා ටාගට් ලිස්ට් එක දාලා තිනවා. අපි ටාගට් කරලා ගහන්න ඕනේ, ඇටැක් කරන්න ඕනේ. ඒ සෝෂියල් මීඩියා වලින් හරි ඒගොල්ලන්ගේ රාජකාරී හරියට කරනවද කියලා බලන්න ඕනේ. ඒ ටිල්වින් සිල්වා ප්‍රමුඛ ඒ කැලේ මේ කුත්ති අධිකාරි කණ්ඩායම JVP එකේ. ඒ මිනිස්සු ඉස්කෝලේ ගිහලා නැති නිසා ටිල්වින් කියන්නේ නූගත් මිනිස්සෙක්. පහ වසරට පාස් මන් දන්නේ නැහැ. කැලේ පැන ඉඳලා ඊට පස්සේ ත්‍රස්තවාදියෙක් විදියට LTT ත්‍රස්තවාදී නෑ සමාන JVP ත්‍රස්තවාදියෙක් හැටියට මිනිස්සු මරන්න ඇවිල්ලා හමුදාවෙන් අල්ලලා හිරේට දාව මිනිස්සෙක්. එයාට හිරේට දැම්මට පස්සේ එයාගේ මේ පිටිපස්සෙන් ලොකුද අර මේ බලන්න ගියේ නෑ මිනිස්සු හමුදාවේ පොලිසිය කාලේ. ටෙල්වින් සිල්ලා නිකන් හිරේ ඇතුලෙන් පොල්ලේ තල ෆුට්බෝල් ගහලා ක්‍රිකට් ගහලා අර එම්මෙන් ඉඳලා ආවා. ඒ මිනිස්සෙක් කරපු අරගලයකුත් අරගල නෙවෙයි මේ මොකද්ද විප්ලවයක් නැහැ. හිරිය ඇතුලේ තමයි හිටියේ. ඒ වගේ නූගත් මනුස්ස කොට්ටාසියක් තමයි දැන් ලංකාව රන් කරන්නේ.
ටෙල්වින් සිල්වා ඇතුළු. ඒ අනුර කුමාර කියන්නේ පොල්ලෙල්ලක්. පාර්ලිමේන්තුවේ ඉන්නේ පොල්ලෙලි වගේම තමයි අනුර කුමාර කියන්නේ පොල්ලෙල්ලක්. එයා කාට ඇටැක් කළා දන්නේ නැහැ. මෝඩ මිනිස්සෙක්. ටෙල්වින් සිල්වාගේ පියන් තමයි අනුර කුමාර. එයා දාලා තියෙන්නේ අර ටෙල්වින් සිල්වා ඇතුළු ඔය කැලේ රැස් වෙන කුත්ති අධිකාරී මණ්ඩලය ඒගොල්ලන් මූණ පෙන්නන්නේ නැහැ. මොකද අපිට ඇටැක් කරන්න පුළුවන්. ඒතකොට සදාකාලික JVP ආණ්ඩුව හදනකොට ටෙල්වින් සහ අනිත් කට්ටියගේ මූණ පෙන්නන්නේ නැහැ. කියන්නේ කාදිනල්ගේ මූණ එළි වුණානේ. ඒ කාදිනල්ගේ මූණ විතරක හැංගිලා තිබුණේ. ඒ වගේ ඔයගොල්ලෝ බලන්න කැලුම් ජයසුමන අයියාගේ ඒ කතා සය ලිස්ට් එකක් මේ තියෙනවා. ආදාළ කට්ටියට මේව කරලා දෙන කවුද මේ ටෙල්වින් සිල්වා එක ඉන්න JVP කණ්ඩායම කියලා. ඒ කියන්නේ කොහොමද මේ ගොල්ලන්ට බලය යන්නේ? මේගොල්ලන්ට බලය යන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් එක්ක කතා කරලා CIA එකත් එක්ක ජුලී චාන් එක්ක තමයි මේ JVP එකට ආණ්ඩු බලය අරන් දෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ කියන්නේ ජෝ බයිඩන් කියන මිනිස්සයා දැන් ඇමරිකාවේ පරාදයි. දැන් හරිනිලාගේ LGBTQ බයිලේ ඇමරිකාවේ පරාදයි. නමුත් ඒ ජෝ බයිඩන්ගේ පිල්ලිය විසින් රනිල් වික්‍රමසිංහ ආපහු ඇවිල්ලා මහින්ද මහත්තයාට සෙට්ටලා අපි මේකෙන් අපව බේරගමු කියලා ලොකු බයිලාවක් කරනවා. ඒතකොට දැන් මේකට ඇත්තටම හරියට ඇටැක් එක දෙන්න නම් ෆයිට් කරන්න නම් ඉස්සෙල්ලාම රනිල් වික්‍රමසිංහව හලන්න ඕනේ උතනින්. ජෝ බයිඩන්ව හලන්න ඕනේ. LGBTQ බයිලේ කරන හරිනව හරන්න ඕනේ. හලලා දැන් ඉන්න ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක හරියට කෙලින් කතා කරලා නාම රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි ඒ අදාළ කට්ටිය හරියට කතා කරලා රනිල්ව හලලා ජෝ බයිඩන්ගේ කුක්කෝ ටික හලලා රනිල් එක්ක කිලෝ වැඩ කරන්න බෑ. මොකද රනිල් කියන්නේ ජෝ බයිඩන්ගේ කුක්ක කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් දන්නා. ඒක අපිට තේරුම් ගන්න බැරි නම් ඩොනල්ඩ් ට්‍රම්ප් උදව් කරන්නෙත් නෑ. මේ LTT ගති සහ ඒ ජෝ බයිඩන්ගේ කුක්කෝ ටිකට බලය අරන් දුන්නේ රනිල් වික්‍රමසිංහ. එතකොට අපි කරන්න ඕනේ දැන් ජෝ බයිඩන් නෑ දේශපාලනික මිනිහා දේශපාලනික මලා. එහෙනම් ඉතුරු වෙලා ඉන්නේ උන් නිකන් අර ගාලා කඩාගත්ත උන්ට ඕනේව කරන සදාකාලික ආණ්ඩුවක් අපි මෙහෙ පිහිටවනවා එහෙම කියලා. නමුත් එහෙම කරන්න බෑ. අනුර කුමාර ටිල්වින් සිල්වා සහ ප්‍රමුඛ JVP එකට සදාකාලික ආණ්ඩුවක් කරන්න බෑ. ඒගොල්ලොන් කරන්න උත්සාහ කරනවා. හිතින් මවාගත්ත බයිලියක් කර හිතින් මවාගත්ත JR මාරලා ජනාධිපති වෙන්න ගිය මිනිස්සුනේ. අන්තිමට විජේ වීර කොහොමද ජනාධිපතිුනේ? පෝර උරේක මිනිහා බාබගේ පාටියට ගියා. එතකොට මේගොල්ලන්ගේ සීන ලෝකෙත් මිනිස්සුන් ඒ මට්ටමට ගේන්න යන්නේ. මේගොල්ලන්ගේ මොකද සීන ලෝකේ? අර ජෝ බයිඩන් හිටපු ඇමරිකාවේ ජනාධිපති සහ ඒ CIA එකේ කාලේ දෙමළ ඩෙස්පෝරාව LTT ඩෙස්පෝරාත් එක්ක එකතු වෙලා සල්ලි කෝටි ගණන් පම්ප් කරලා හදපු JVP ආණ්ඩුව දිගටම සදාකාලිකව පවත්වාගෙන යනවා. අපේ හමුදාවේ හිටපු නිලධාරීන් මොකක් හරි එකක් කරලා මේ නීතියෙන් තියෙනවා නේවියකට ඕන එකක් ගන්න පුළුවන්. LTT කාර්යයක් කරලා ගන්න පුළුවන්. කරුණාමලත් ගත්තා එහෙම. එහෙම ගත්තා කියලා බොරු නඩුවක් දානවා. දැන් මේගොල්ලන් අරන් ගියාට උසාවියේ ඉදිරිපත් කරන්න බෑ. නිකන් CID ගානේ පොලිසියට තියන් විතර ඉන්න තියෙන්නේ. මොකද නීතියෙන් එංගලන්තෙත් පුළුවන් රජුරුවන්ට සහ නාවික හමුදාපතිතුමාට පයිරට් කෙනෙක්ව ගන්න නාවික හමුදාව. අදටත් පුළුවන්. ඒකෙන් හින්දා මේගොල්ලෝ බොරුවට හිතේ මවාගත දෙයක් කරලා මේ කියන්නේ දැන් ඔය ටිල්වින්ලා කට්ටිය බලය කියන එක දන්නේ නැහනේ. නෝගත් මිනිස්සෙක් ටිල්වින් කියන්නේ. එයා බලය ඉගෙනගෙන නැහැ. දේශපාලන විද්‍යාව ඉගෙනගෙන නැහැ. ඒක හින්දා එයා හිතන්නේ බලය කියලා කියන්නේ T56 වෙපන් එකක් තියෙනවා. ඒ වෙපන් එක පෙන්නලා බය කරලා මේ අර මුඩුක්කෝ ඉන්නේ කසිපු මුදලාලි ලොකු කැත්තක් තියෙනවා මිනිහා ඒක පෙන්නලා අඩයෝ කියලා ඒ කැත්ත තමයි බලය කියලා විධායක ජනාධිපති බලය සහ 3-2 පාර්ලිමේන්තු බලය කියන එක පෙන්නලා මිනිස්සු බය කරලා පාලනය කරන්න පුළුවන් කියලා ටිල්වින්ලා හිතන්නේ. ඒගොල්ලෝ නෝගත් නිසා ඒගොල්ලෝ දේශපාලන විද්‍යාව දන්නේ නැති නිසා. නමුත් අපි ඇත්තටම යුද්ධ කරන කාලේ යුද්ධ කරේ මහින්ද රාජපක්ෂයි වසන්ත කරන්නාගොඩයි මායි හන්දියේ ත්‍රිවිල් එක පදින ත්‍රිවිල් මල්ලි පාරාතු ගාන මිනිස්සයි ඔක්කොම කට්ටිය එකතු වෙලා තමයි අපේ ශිෂ්ටාචාරය බේරගන්න අපි යුද්ධ කරේ. ත්‍රිවිල් හන්දි ත්‍රිවිල් පදින මල්ලි අපිට කියනවා අයියේ මෙන්න සැකකටුවතු පුද්ගලයෙක් ඉන්නවා හන්දි. ඒ කතාව කියන්නේ නැතුව අපිට LTT එක මරා දාන්න බෑ. හැකියාවක් නැහැ. ප්‍රභාකරන බල්ලෙක් වගේ මරා දාන්න හැකියාවක් නැහැ. අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා තමයි මේ යුද්ධය ඉවර කරේ. එතකොට ඒ JVP එකටවත් නැත්නම් LTT එකටවත් අපේ ශිෂ්ටාචාරය තේරුම් ගන්න බෑ. LTT එකට තේරෙන්නේ නැහැ හන්දියේ ඉන්න ත්‍රිවිල් මල්ලි ඔත්තු දෙන්නේ ඇයි හමුදාවට හමුදාවට ඇයි උදව් කරන්නේ ඔක්කොම කට්ටිය මහින්ද මහත්තයත් එකතු වෙලා ජනාධිපතිත් එකතු වෙලා මේ රට පාලනය කරන්න ශිෂ්ටාචාරයක් තියෙන කතාව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ ලොකු වෙපන් එකක් තියෙනවා T56 ප්‍රභාකරන් ඇවිල්ලා ඒකෙන් අනිත් උන් බය කරනවා. ඒක තමයි ලංකාවේ කරන්නේ. ඒ ටිල්වින් සිල්වාට විධායක ජනාධිපති බලය කියලා එකක් තියෙනවා 3-2 පාර්ලිමේන්තු බලය කියලා එකක් තියෙනවා. ඒක ලොකු වෙපන් එකක් වගේ. ඒකෙන් අනිත් මිනිස්සුන් බය කරනවා. එච්චර ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ ශිෂ්ටාචාරය ගොඩනගන්න දන්නේ නැහැ තස්තවාදී. ඒ JVP තස්තවාදීන් LTT තස්තවාදීන් ශිෂ්ටාචාරය ගොඩනගන්න දන්නේ නැහැ. ඒගොල්ලෝගේ විරුද්ධ මතය තියෙන්නේ අපේ මේ ශිෂ්ටාචාරයත් එක්ක. ඇයි මහින්ද මහත්තයා ජනාධිපතිකමෙන් අයින් වුණාට පස්සේ දිගටම ජනාධිපති කියලා තනතුරක් තියෙන දිගටම ශිෂ්ටාචාර තියෙන්නේ. ඇයි තාමත් මිනිස්සු අපි වෙනුවෙන් අපි හමුදාවට ආදරේ. ඒක ඒ ශිෂ්ටාචාරයට විරුද්ධ තස්තවාදියාට තේරෙන්නේ නැහැ. එහෙනම් අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා
අපිට විරුද්ධව ඉන්න හතුරා මොකද කියලා දැනගන්න ඕනේ. ඒ හතුරා තමයි ජෝ බයිඩන් සහ ජෝ බයිඩන්ගේ කාලේ CIA එක. ඒක මලා. දැන් නෑ. එහෙනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කෙලින් ගිහලා කතා කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මේ ජෝ බයිඩන්ගේ ගොට්ට හලලා ඒ කාලේ හිටපු CIA එකේ ඒ හාල් කෑලි ඒ අතු කොන් ඒවා ඔක්කොම හලලා කෙලින් ගිහිල්ලා කතා කරන්න ඕනේ. නාමල් රාජපක්ෂ තවදුරටත් මේ දේශපාලනය කරන්න ඕන නම් සහ බොහොම සරලව මේ ලංකාවේ ඉන්න ඕන නම් පොලේ පය ගහලා කොන්ද කෙලින් තියාගෙන ඔය රනිල් වික්‍රමසිංහ කියන පරණ ජෝ බයිඩන්ගේ CIA ඒ කාර්යය හලලා කෙලින් ගිහිල්ලා කොන්ද කෙලින් තියන් ට්‍රම්ප් එක කතා කරන්න පුළුවන් වෙනවා. ට්‍රම්ප් එක ඕන ඩීල් එකක් දීලා කතා කරලා මෙන්න මේ මාත්‍ය මේක මෙහෙම කරන්න ඕනේ මේක මෙහෙම වෙන්නේ කියලා කෙලින් කතා කරන්න පුළුවන්. ඒකට ජෝ බයිඩන් එක්ක යන්න එපා. ඒකට ජෝ බයිඩන්ගේ පුතා එක්ක යන්න එපා. රනිල් වික්‍රමසිංහ එක්ක යන්න එපා. සජිත් ප්‍රේමදාස මහත්තයයි නාමල් රාජපක්ෂ මහත්තයා කෙලින් තියා කතා කෙලින් කොන්ද කෙලින් තියාගෙන අපි රනිල් වික්‍රමසිංහත් එක්ක නැහැ. අපි CIA එකත් එක්ක නැහැ. අපි ජුලි චෑන් එක්ක නැහැ. අපි ජෝ බයිඩන් එක්ක නැහැ. ජෝ බයිඩන් පරාද වුණාට පස්සේ අපි අයින් කරා. අපි LTT ත්‍රස්තවාදී ඩෙස්පොරාවත් එක්ක නැහැ. අපි JVP ත්‍රස්තවාදයත් එක්ක නැහැ කියලා කෙලින් කතා කරලා අපි ජාතිකවාදී මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ඒකට සම්බන්ධ කරගෙන මේ ජෝ බයිඩන්ගේ මේ සැලසුම මේ LGBTQ හරිනේගේ මේ ව්‍යාපෘතිය මේ JVP විකෘති අපේ බලය අල්ලුවේ අර යුක්‍රේනයේ ජෝකරේ ජනාධිපතිලා බලය අල්ලලා මිනිස්සු මරාගෙන කනවා වගේ. තව ටික දවසකින් මිනිස්සු ජීවිත පූජා කරන්න එනවා. අපිට දැන් අවුලක් නැහැ අපි යුද්ධ කරලා අපි මැරෙන්න ලැහැස්තිලා හිටියේ. නමුත් ඉස්සරහට තව ළමයි මැරෙයි. අවුරුදු 17 18 ළමයින්ට තමයි යුද්ධයට යන්න වෙන්නේ. යුද්ධයක් ආවොත්. ඒ මට්ටමට තමයි මේ මෝඩ මිනිස්සු ගෙනියන්නේ. ඒගොල්ලන්ට ශිෂ්ටාචාරය තේරෙන්නේ නැහැ. යුද්ධ නැතුව ඉන්න කොහොමද කියලා තේරෙන්නේ නැහැ. JVP එකට සටනක් නැතුව ඉන්න කොහොමද කියලා තේරෙන්නේ නැහැ. විප්ලවයක් නැතුව ඉන්න කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් තේරෙන්නේ ලොකු එවන්නක් තියෙනවා T56 ඒකෙන් මිනිස්සු බය කරගෙන ඉඳලා දාන්නේ. සදාකාලික JVP ආණ්ඩුවක් හදන්න. හරිද? ඒක හරියන්නේ අපේ ශිෂ්ටාචාරයට ආපහු අපි එන්න ඕනේ. ඒ ශිෂ්ටාචාරය ගොඩනගලා තියෙන ඇමරිකාවේ. ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ යුද්ධකාරයෙක් නෙවෙයි බිස්නස්කාරයෙක්. ඒ හින්දා ජෝ බයිඩන්ගේ ඒ ගොට්ටෝ රනිල් වික්‍රමසිංහලා ඒ වගේ ගොට්ටෝ ටික හලලා ජුලි චෑන්ලා හලලා JVP ඩෙස්පොරා එක හලලා LTT ඩෙස්පොරා එක හලලා අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. එකතු වෙලා නැත්තම් මේ අපේ තියෙන ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය කියන එක නැති වෙන්නේ. වියට්නාමයට වගේ උතුරු කොරියාව වගේ මට්ටමකට අපි යන්නේ. ඒක උනාට පස්සේ මේ දැන් ඉන්න අහිංසක ඡන්දදාය ගැන අවුරුදු 18 19 මේ ඡන්දෙ දීපු ළමයින්ට බලනවාට යන්නේ. ඒ මිනිස්සු උතුරු කොරියාවේ ඒ උතුරු කොරියාවේ ජනාධිපතිට රට බාර දුන්නේ. කිව්බාවේ ඒ රට කිව්බාව ඒ මිනිස්සුන්ට බාර දුන්නේ තරුණ පරපුර කිව්බාව හොඳට හදයි කියලා. මිනිස්සු හොඳ හිතින් තමයි දෙන්නේ. පෙදල් කස්තරෝට. නමුත් කස්තරෝට ශිෂ්ටාචාරය තේරෙන්නේ නැහැ. මිනිහා දකින්නේ එක කස්තරෝ හිතන්නේ ලොකු තුවක්කුවක් තියෙනවා. ඒ තුවක්කුවට බය වෙලා මිනිස්සු ඉන්න ඕනේ කියලා. ඒතර පාර්ලිමේන්තුවට පොල්ලෙලි පුරවනවා. ජනාධිපතිට පඹයක් දානවා. උසාවියට නිලධාරි පත් කරන්නේ නැහැ. ඒ ඔක්කොම සිස්ටම් එක කඩලා ශිෂ්ටාචාරය නැති කරලා ආයුධයකට බය වෙලා ඉන්න. අපි දන්නේවත් නැහැ කවුද මේ ටිල්බින් ඉන්න අනිත් උන් ටික. ඒක කැලුම් ජයසුමනීය දැන් ප්‍රසිද්ධ කරලා තියෙන හැමෝම දන්නවා කවුද මේ ටාගට් කරන්න ඕනේ කියලා. ඒ අපි මූණ පෙන්වන්නේ නැති කට්ටියකට යටත් වෙලා ඉන්නේ. ජෝ බයිඩන්, රනිල් වික්‍රමසිංහ සහ JVP ගොබ්බේ ටික. ඒකේ හරිනවත් නැහැ. හරිනේ කියන්නේ මේ හරිනගේ කැම්පස් එකේ ස්ටාෆ් එකේ කට්ටිය දන්නවා කැම්පස් එකේ හරින මොකද කරේ කියලා. ඒ රැස්වීමකටත් ඇවිල්ලා කතා කරන්නේ නැහැ. අය පැත්තට වෙලා ඒ ලෙක්චරර්ස්ලාගේ ඇසෝසියේෂන් එකේ තේ හදා හිටියේ. ඒ කියන්නේ එයාට මතයක් නැහැ. කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් හදනවා කියන්නේ එයා දේශපාලනය කරලා එයා වැඩ කරලා ඒ පරිණත භාවයටපත් වෙන්නේ. මේගොල්ලෝ නිකන් මේ සිප්පි කෑලි පොල්ලෙලි හැමතැනම පොල්ලෙලි පුරවලා ටෙල්වින් සිල්වා සහ ඒ කල්ලිය කැලේ රැස්සෙන කල්ලිය කැලුම් ජයසුමන අයියා තව අපිට විස්තර කිව්වා ඒ කෑ වීඩියෝස් එක බලන්න සහ ඒගොල්ලෝ එයා අදාළ කට්ටියට ඒ ලිස්ට් ඔක්කොම අපේ ස්ට්‍රැටජියට බාර දීලා තියෙන්නේ. ඒ කවුද අපි ටාගට් කරන්න ඕනේ කියලා. ඒ විදිහට ඉස්සරහට කරගෙන යන්න නැත්නම් මේක සම්පූර්ණ අපේ ශිෂ්ටාචාරය පැවැත්ම නැති වෙන්නේ. ඉතින් වසන්ත කරනාකොට අද්මිරල්තුමාට උගන්වලා තියෙනවා LTT එකෙන් අල්ලගත්තොත් මොකද්ද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා. එයාව හිරේ දාලා බිමට පත්තරයක් දාලා බත් දාලා පස්සපැත්තෙන් මේ මොකද්ද ඒක පරීක්ෂණ කරලා එයාව නවත්තන්න බෑ. එයාගේ නම්බර ඉස්සරහින් තියෙන අද්මිරාල් කියලා. ඒ පොඩි ආතල්ලයක් ගන්න බලුවා. එහෙම කියලා. නමුත් අපේ වැඩ කටයුත්ත අපි දිගටම ඉස්සරහට කරගෙන යනවා. අපේ ශිෂ්ටාචාරය අපි ඉස්සරහට දිගටම පවත්වාගෙන යනවා. ඒ හින්දා JVP ත්‍රස්තවාදීන්ට LTT ත්‍රස්තවාදීන්ටයි ඒ ජෝ බයිඩන්ගේ හාල් කෑලි වලටයි අනාගතයක් නැහැ. අපි අපේ ශිෂ්ටාචාරය ඉස්සරහට හදනවා. බලාගෙන ඉන්න. ජය වේවා.